අපි සාර්ථක ලෙස පයින්නවා ළමයි බැංකු සේවාවලට. මතකද දන්නේ බැංකු සේවය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන බලපත්‍රයක් යටතේ කටයුතු කරන නිසා මේ වාණිජ බැංකු මේ නමින් හැඳින්වෙනවලු. අර මහා බැංකුව විශේෂ බලපත්‍රයක් දෙනෝනේ. මේගොල්ලොන්ව මේ විශේෂ බලපත්‍රය ලැබුණාට පස්සේ 아무තු නමකින් හඳුන්වනවා. ඩියෝන් මොකක්ද හඳුන්වන 아무තු නම? බලපත්‍රලාභී වාණිජ බැංකුව. බලපත්‍රලාභී වාණිජ බැංකුව නියමයි. වාණිජ බැංකුවකට විතරක් ආරම්භ කරන්න පුළුවන් චෙක්පත් වලින් ගනුදෙනු කළ හැකි එහෙත් පොලියක් හිමි නොවන ගිණුම් වර්ගය මොකක්ද අමෝද්‍ය? ජංගම ගිණුම් නියමයි ළමයි මට හිතෙනවා නිකන් මම වේගෙ වැඩිද කියලා ප්‍රශ්නය අහනවා. හරි පොඩ්ඩක් මම ඉවින් ගන්නවා ළමයි. ජංගම ගිණුමේ පැවති ශේෂය ඉක්මවල චෙක්පත් නිකුත් කිරීම තුළින් ජංගම ගිණුම් හිමියා බැංකුවට ණය වී ඇති මුදලේ වටිනාකම හඳුන්වන්නේ මොන නමකින්ද වරුනි? බැංකුව වෛරාව. නියමයි බැංකුව වෛරාවනේ නියම දක්ෂෙක් නේ උසාරා කියන්නේ නියම උසාරා. ජංගම ගිණුම් අම්බෝ මේ අමාරු ප්‍රශ්නයක් හොඳේ කාට දෙයිද දන්නේ මේ අමාරු ප්‍රශ්නේ හරිද? ජංගම ගිණුම් හිමියා බැංකුව සමග සිදු කළ ගනුදෙනු ඇතුළත් කර වාණිජ්‍ය බැංකුව විසින් නිශ්චිත කාල පරිච්ඡේදයකට අදාළ වෙන වාර්තාව. මේ අමාරු ප්‍රශ්නේ මම දෙන්නේ කාටද අපේ වරුණිට? වරුණි. කවුද ඒකට කියන්නේ? බැංකු ප්‍රකාශය වේ. නියමයි බැංකුව ප්‍රකාශය වේ. නියමයි. සම්පත් බැංකුවේ ජංගම ගිණුමක් හිමි පූදු ප්‍රනාන්දු විසින් ව්‍යාපාරයේ ණය හිමියෙක් වන සුමුදු සෙනවිරත්නයට ඔන්න රුපියල් 10000ක චෙක් එකක් යවුවලු. චෙක්පතේ ආරක්ෂාව සඳහා චෙක්පත මත සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීමෙන් පස්සෙලු. ආයමත් ප්‍රශ්නේ මම හොඳට කියවගන්න මම පැහැදිලි කරපු එක විතරයි පුතේ කරේ. සම්පත් බැංකුවේ ජංගම ගිණුමක් තිබ්බ පුදුවා ණය හිමියෙක් වන සුමුදුවට රුපියල් 10000ක චෙක් එකක් යවුවලු. මෙන්න බොලේ මේක චෙක් එකේ සරල සමාන්තර දෙකක් ඇඳීමෙන් පස්සේ තමයිලු යවුවේ කාටද සුමුදුවට චෙක් එක රුපියල් 10000. පස්වෙනි ප්‍රශ්නෙන් ඔයාගෙන් අහන්නේ ඉහත චෙක්පත වළංගු වීම සඳහා මූණතේ අත්සන යෙදීමේ හැකියාව තියෙන කාටද කියලා. චෙක් එක අත්සන් කරන්න පුළුවන් කාටද කියලා අහන්නේ. සෙනෙත් කාටද අත්සන් කරන්න පුළුවන් චෙක් එක? මුළු සෙනවිරත්නට සුමුදු සෙනවිරත්නටද මේක අත්සන් කරන්න පුළුවන්? නෑ සම්පත් බැංකුවට. සම්පත් බැංකුවට මේක සිරස ලක්ෂවති වැඩසටහනේ තරඟකාරයෙකුත් ඉන්නවා සන්දන සූරිය බණ්ඩාර මහත්තයත් ඉන්නවා බැංකුව HMB කියලා හිතන්නකෝ ජංගම ගිණුම තියෙන්නේ අපි හිතමුකෝ තරඟකාරයා රුපියල් ලක්ෂයක් දිනාගත්තට පස්සේ තරඟකාරයාම චෙක් එක සයින් කරගන්නවා දාරි මම මිලියනයක් දිනාගත්තා කියලා නෑ ජංගම ගිණුමේ අයිතිකාරයා චන්දන සූරිය බණ්ඩාර මහත්තයා තමයි චෙක් එක සයින් කරලා දෙන්නේ තරඟකාරයාට මොනවද ළමයි මේ කියන්නේ අර වීඩියෝ එක ආත් බලන්න ඕනේ චෙක්පත වළංගු වෙන්න කියන්නේ පුතා චෙක් එකේ අයිතිකාරයා. ඒ කියන්නේ ජංගම ගිණුමේ අයිතිකාරයා මේකේ සයින් කරන්න ඕනේ. දැන් මේ සම්පත් බැංකුවේ ජංගම ගිණුමක් කිව්වේ පුබුදු ප්‍රනාන්දු. මේකට තමයි සම්පත් බැංකුවේ ජංගම ගිණුමක් තියෙන්නේ. එයා ණයකාරයෙක් වෙන සුමුදුවට දෙනවලු රුපියල් 10000ක චෙක් එකක්. ඔයාගෙන් අහනවා මේ චෙක් එක වළංගු වෙන්න නම් මේකේ අත්සන යොදන්න පුළුවන් කාටද කියලා. ඉතින් චෙක් එකේ අයිතිකාරයාට ළමයි චෙක් එක අත්සන් කරන්න පුළුවන්. හරිද? තේරුණාද ළමයි ඒක? තේරුණා නියමයි. නම මේ ඔයගොල්ලන්ට සමහරවට වැරදිනවා මම සමහර වීලු කරනවා ගණන් ගන්න එපා ළමයි හරිද වැරදිලා තමයි මේව මතකෙ හිටින්නේ අපෝ මට බෑ කොහොමද සමහරුවේ එහෙම බෑ ලේසි හොඳේ චෙක්පතේ ආරක්ෂාව සඳහා දැන් මේ පුබුදු කියන්නේ ව්‍යාපාරයේ කවුද අයිතිකාරයනේ මේ ජංගම ගිණුමේ අයිතිකාරයා මොකද මේකේ මේ මුහුණතේ සරල සමාන්තර රේඛා දෙකක් ඇඳලුනේ මොකටද අනේ මේ චෙක් එකේ මුහුණතේ රේඛා දෙකක් ඇඳේ අයියානේ චෙක්පතේ ආරක්ෂාවට ඒ පුබුදු මේ චෙක්පතේ සරල සමාන්තර රේඛා දෙකක් ඇඳලු ඒක හඳුනනවලු අමුතු නමකින් අමෝද්‍ය මොකක්ද ඒ හඳුනන අමුතු නම චෙක්පත් ඒකනේ. හරිද වැරදිද කියලා කියන්න තියෙන මේවා බැරි ළමයි ඉන්නවදනේ ඉතිරි කිරීමේ ගිණුමේ හිමි පොලියට වඩා ඉතිරි කිරීමේ ගිණුමට වඩා ස්ථාර තැන්පතක පොලිය වැඩිලු හරි කියලා කිව්වේ නියමයි යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාල සීමාවක් සඳහා ස්ථාවර ප්‍රතිශතයක් යටතේ තැන්පත් කළ විට එම මුදල ස්ථාවර තැන්පතුවක් වේලු මොකද කියන්නේ ළමයි මට කියන්න වරුණි හරිද වැරදිද ඒක උසාරා ඒක හරිද වැරදිද පුතා හරි නියමයි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට ස්ථාවර තැන්පතුවක පොලිය මාසිකව හෝ කල්පිරුණු පසුව හෝ givisගත් පරිදි ලබා ගන්න පුළුවන්ලු ඉඩියෝන් ස්ථාවර තැන්පතුවක පොලිය මාසිකව හරි කල්පිරුණට පස්සේ හරි givisගත් පරිදි හරි ගන්න පුළුවන් දමෝද්දයා හරි නියමයි ඉතුරුම් තැන්පතු අපේට තියලා මේ තැන්පතුෙන් යම් ප්‍රතිශතයක් ණය මුදලක් විදියට ගන්න පුළුවන්ද පුතා අපේ කවුද ඉන්නේ උසාරා ඉතුරුම් තැන්පතු අපේට තියලා තැන්පතුෙන් යම් ප්‍රතිශතයක් ණය මුදලක් විදියට ගන්න පුළුවන්ද උසාරා වැරදි. තව කවුද උත්තර දෙන්නේ කවුද කක්කඩ කිව්වා සෙනෙත් මොකද කියන්නේ ඒක හරිද වැරදිද ඉතුරුම් තැන්පතු අපේට තියලා ඔයාට යම් ප්‍රතිශතයක් දක්වා ණය මුදලක් ගන්න බැරිද මට මේ ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවා මහත්තයෝ මේ බැංකුවේ මට මේ ණයක් දෙන්න එහෙම පුළුවන් ද ළමයි ගන්න අමෝද්‍ය පුළුවන් ද එහෙම ගන්න
බෑ. බෑ එහෙම ගන්න බෑ. වැරදි. ඉතිරි කිරීමේ තැන්පතුවක් අපේට තියන්න આવුත් එම බැංකුවෙන් ගහයි අල්ලගෙන. එහෙම බෑ. ස්ථාර තැන්පතුව තමයි පුතා අපේට තියන්න පුළුවන්. නියම දක්ෂයෝනේ ළමයි ඕගොල්ලෝ. ඒ නිකමට හරි එකක් වරද්දන්න ඕන ළමයි. චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි ගිණුම් වන්නේ ජංගම ගිණුම්. ඒ වරුණිට ලේසි ප්‍රශ්නෙම යන්නේ වරුණේ. හරිද වැරදිද? හරි. හරි. ජංගම හරි නියමයි. ජංගම ගිණුම් තැන්පතු සඳහා වැඩි පොලියක් හිමි වේ. වරුණේ. වැරදි. වැරදි. ජංගම ගිණුම් වලට 7කවත් පොලියක් දෙන්න. රුපියලකවත් පොලියක් දෙන්නේ නැහැ දක්ෂයෝ. ණයගැතියන් විසින් ඍජුවම බැංකුවට බැර කරලා තියෙන ගාන ණයගැති ප්‍රේෂණ වේලු. සෙනෙත් මොකද කියන්නේ? හරි. හරි නියමයි. චෙක්පතේ මූණතේ සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයෙන්ම චෙක්පත පිටුපස ලිවීම චෙක්පත් පිටසන් කිරීම නම් වේලු. මොකද කියන්නේ? කවුද කියන්නේ සෙනෙත්? හරි. හරි නියමයි. චෙක් එකේ ඉස්සරහා අපි දුමු සරත් සිරිමාන්න කියලා ලියලා තියෙන කියලා චෙක් එක මාරු කරගන්න ගියාම බැංකුවේ කියන මේ ඔයගේ නමත් ඔන්න ඔය පිටිපස්සේ ලියලා දානවා. ඇයි එහෙම ලියන්නේ නිසා? ඒකට කියන්නේ චෙක්පත් පිටසන් කරනවා කියලා. එතකොට ඒකේ අයිතිය තහවුරු වීමක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ එකක් ඔයාගේ අච්චු පොතේ ඔයාගේ ලියන පොත්වල පිට කවර දාලා තියෙනවා නම් ඔයාගේ නම ලියපු ස්ටිකරයක් ගහලා තියෙනවනේ. ඒ වාට අයිතිය කියන එක පෙන්නන්නේ. අන්න ඒ වගේ සිද්ධියක්. ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීම සඳහා සහාය වන උපකාරක සේවා 4ක් ලියන්නලු. අප්පු මං කිව්වේ කටපාඩම් කරලා තියාගෙන කියලා බැංකු සේවා ඉවරයි, sannivedana සේවා ආදී ඉවරයි, රක්ෂණ සේවාත් ඉවරයි ළමයි. අපිට ලබන සතියේ තියෙනවා ප්‍රවාහන සේවා. හරිද? වාණිජ බැංකුවක් කියන්නේ මොකක්ද කියලා අහනවා නිර්වචනය කටපාඩම් කරලා තියාගන්න. වාණිජ බැංකුව ඉටු කරන සේවා අතරින් දෙකක් ලියන්නලු. වාණිජ බැංකු සේවා ගොඩක් ඉටු කරනවා. අපි මේ පාඩමේදී කතා කරේ සේවා දෙකක් විතරයිනේ. එකක් තමයි පුතේ තැන්පතු ආශ්‍රිත සේවා. අනික එක තමයි විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. හොඳින් කටපාඩම් කරලා තියාගන්න. අපි ලබන සතියේ කතා කරනවා විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා. මේක නම් හරියම අමාරු ප්‍රශ්නයක්. මට කියන්නකෝ වාණිජ බැංකුවක පවත්වා ගන්න පුළුවන් තැන්පතු වර්ග තුනක්. අමෝද එකක් කියන්නකෝ. ජංගම ගිණුම් ජංගම ගිණුම්. තව එකක් තියෙනවා. උසාර කියන උසාර අනික එක. ඉතිරි කිරීමේ ගිණුම්. ස්ථාර තැන්පතු නියමයි. ඊට පස්සේ යනවා චෙක් පතක් කියන්නේ මොකද්ද කටපාඩම් කරලා තියාගන්න ළමයි. චෙක් පතකට සම්බන්ධ පාර්ශ්ව තුනක් ඉන්නවා. ඔයාලට නම් මතක නැති වෙයිද චෙක් පතකට සම්බන්ධ පළවෙනි පාර්ශ්වය කවුද? අමෝදය. මොකද්ද පළවෙනි පාර්ශ්වයට කියන නම? චෙක් පතකට සම්බන්ධ පාර්ශ්ව තුනක් ඉන්නවා. පළවෙනි පාර්ශ්වයට කියන්නේ කවුද? නියමයි. ඒ කියන්නේ ජංගම ගිණුමේ අධිකාරිය චෙක් එක සයින් කරන කෙනා. සෙනෙත් චෙක් එකක දෙවෙනි පාර්ශ්වය කවුද සෙනෙත්? අනලදු. ඒ කියන්නේ නිතරම මේ අර චෙක් එකේ නම තියෙන කෙනා නේද අනලදු කියන්නේ? බැංකුවනේ බැංකුව සර් ඔයාට වැරදුනා බැංකුව නිසා නියමයි. ආදායකයා කියන්නේ කාටද උසාරා? චෙක් එක ගන්න කෙනා. චෙක් එකේ නම තියෙන කෙනාට නියමයි. මම කිව්වා අනිවාර්යෙන් පළවෙනි වාර එක්සෑම් එකේ අහනවා කියලා ඉලක්කම් වර්ග 4ක්. ඔයාට චීන මිනිස්සුගේ නමකුත් කියලා දුන්නා මේ හයිවේ හදන්න ඇවිල්ලා අතරමං වෙච්ච පළවෙනි අංක සෙට් එක, දෙවෙනි අංක සෙට් එක, තුන්වෙනි අංක සෙට් එක, හතරවෙනි අංක සෙට් එක. අමෝදය පළවෙනි අංක සෙට් එක මොනවද? චෙක්පත් අංකය නියමයි. ගිණුම් අංකය ශාකාංකය ගිණුම් අංකය. ආයෙත් කියන්න චෙක්පත් අංකය බැංකු ගිණුමේ අංකය ශාකාවේ අංකය ගිණුම් අංකය. නියමයි. ළමයි අංක ටික බලලා තියන්න චෙක්පත් අංකය, බැංකු අංකය, ශාකාංකය, ගිණුම් අංකය. සාමාන්‍ය රේඛනය සහ විශේෂ රේඛනය අතර වෙනස මෙන්න දෙන සුපිරිම බරපන්තියේ ප්‍රශ්නයක්. සුපිරි අමාරුයි. සෙනෙත් සාමාන්‍ය රේඛනයේ අනිවාර්ය ලක්ෂණය කියන්න ඕකට. සාමාන්‍ය රේඛනයේ අනිවාර්ය ලක්ෂණය. උසාරා සාමාන්‍ය රේඛනයේ අනිවාර්ය ලක්ෂණය මොකද්ද මතකද? සාමාන්‍ය රේඛනය. රේඛනය කියන්නේ චෙක් එකට ආරක්ෂාවක් දාන එකනේ. ඒක කොටස් දෙකක්. එකක් සාමාන්‍ය රේඛනය අනික එක විශේෂ රේඛනය. සමාන්තර රේඛා දෙක අනිවාර්යයෙන් හරි නියමයි. මට කියන්නකෝ විශේෂ රේඛනයේ අනිවාර්ය ලක්ෂණය කවුද සෙනෙත්? විශේෂ රේඛනයේ අනිවාර්ය ලක්ෂණය. බැංකුවක නමක් සඳහන් කර තිබීම නියමයි. ඔය තියෙන නියම දක්ෂයෝ. ඔය දෙක ලිව්වනම් වෙනස්කම් දෙක නියමයි ළමයි.